අද පුතාලට මේ වීඩියෝ එක හරහා මම කියලා දෙන්න හදන්නේ පවුලේ අයගේ නම් බහුවචන කරන විදිය. දෙමළේ පවුලේ අයගේ නම් බහුවචන කරන විදිය. ගොඩක් ලේසි පාඩමක්. හොඳට අහගෙන ඉන්න. හරි. ටීචර් නම් 10 ලියාගෙන තියෙනවා පවුලේ අයගේ අම්මා, තාත්තා, අයියා, අක්කා, මල්ලි, නංගි, මාමා, නැන්දා, ආච්චි, සීයා. මුලින්ම අපි මේ අයගේ නම් වලට දෙමළෙන් කියන නම් බලමු. අපි අම්මට දෙමළෙන් කියන්නේ පුතේ අම්මා. ඊළඟට තාත්තට දෙමළෙන් කියන්නේ අප්පා. අයියට දෙමළෙන් කියන්නේ අන්නා. අක්කට කියන්නේ අක්කා. මල්ලි තම්බි. නංගි තංගෙයි. මාමා. නැන්දා මාමි. ආච්චි පාටි. සීයා තාත්තා. පාටින් කියන්නත් පුළුවන්. තාත්තා කියලා තමයි දැන් අපි භාවිතා කරන්නේ. හරි. මේ තියෙන්නේ ඒක වචන නාමපද 10. එතකොට පුතේ සිංහලවල මේ හැම වචනයක්ම බහුවචන කරද්දී අවසානයේට ලා එකතු වෙනව නේද? මේ විදිහට ලා යන තමයි අවසානයේට එකතු වෙන්නේ. නංගිලා, මාමලා, නැන්දලා, ආච්චිලා, සීයලා. දෙවන වලත් ලේසි බලන්න බහුවචන කරන විදිය. මේ අවසානයේට අපි මාර් කියන කොටස එකතු කරනවා. එතකොට අම්මලා වෙන්නේ අම්මා මාර් විදියට. තාත්තලා අප්පා මාර්. අයියලා අන්නා මාර්. අක්කලා අක්කා මාර්. මල්ලිලා තම්බි මාර්. ගොඩක් ලේසි. නංගිලා තංගෙයි මාර්. මාමලා මාමා මාර්. නැන්දලා මාමි මාර්. ආච්චිලා පාටි මාර්. සීයලා තාත්තා මාර්. හරි. මේ තියෙන්නේ පවුලේ අයගේ නම් බහුවචන කරන විදිය දෙමළෙන්. ගොඩක් ලේසි. හැමෝම මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න.